guys really burn me up. බෙන් ටෙනිසන් පිටසක් කළ බල 10ක් තියෙන බල ඔරලෝසුව හම්බෙන් හම්බ වෙලා ලෝකයේ බේරගන්න වීරයෙක් වුණු අපේ කතානායකයා. මේ අපි දන්න බෙන් 10 කතාවේ අපි කවදාවත් නොහිතපු අඳුරු පැත්තක් තියෙනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔම්නිට්‍රික්ස් එක කියන්නේ නිකම් ගැජට් එකක් නෙමෙයි. ඒක මුළු විශ්වයේම භයානකම ආයුධය නම්. අපි විතරව කරන්නේ බෙන් 10 ගැන තියෙන ඔළුව විකාර වෙලා යන අඳුරුම ෆෑන් තියරිස් තුනක් ගැන. ඉතින් ඔයාලා තවම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න. ඔම්නිට්‍රික්ස් එක කියන්නේ හිරගයක්. අපි හැමෝම හිතුවේ ඔම්නිට්‍රික්ස් එකෙන් වෙන්න පිටසක් කළ ජීවියෙක්ගේ DNA එකට අනුව ට්‍රාන්ස්ෆෝම් කරන එක කියලානේ. ඒත් මේ තියරි එකකින් කියන්නේ ඊට වඩා භයානක දෙයක්. ඒ තමයි ඔම්නිට්‍රික්ස් එක ඇතුලේ ඒ හැම පිටසක් කළ ජීවියෙක්ගේම සවිඥානික ආත්මයක් හිර කරලා තියෙනවා කියන එක. හිතන්න බෙන් 10 හැම සැරේකම හීට්ලස් ෆෝරම්ස් නැත්නම් බෝස්ෆික් බවට පත් වෙනකොට එයා කරන්නේ ඒ පිටසක් කළ ජීවියාගේ ශරීරය බලහත්කාරයෙන් පාලනය කරන එක. ඒ ජීවියාගේ ආත්මය ඇතුලේ හිර වෙලා බෙන් කරන දේවල් බලාගෙන ඉන්නවා. බෝස්ෆික් ඔම්නිට්‍රික්ස් එකෙන් එළියට පැනලා බෙන්ගෙන් පරිගන්න හැදිය මේ නිසා. එයා කියන්නේ හිර කරලා හිරපු සිරකාරය. එතකොට අනිත් ඒලියන්ස්ලා එයාලා තමන්ගේ වාරය එනකල් බලාගෙන ඉන්නවා. අංක 2 ඇත්තම දුෂ්ටයා බෙන්ද. මේක තමයි හැමෝගෙම ඔළුව අවුල් කරන තියරි එක. මේකෙන් කියවෙන්නේ බෙන් ටෙනිසන් කියන්නේ වීරයෙක් නෙමෙයි. මෙයා කතාවේ නියම දුෂ්ටයා කියලා. හිතන්න අවුරුදු 10ක වගකීමක් නැති ළමයෙක් අතට මුළු විශ්වයම විනාශ කරන්න පුළුවන් බලයක් ලැබෙනවා කියලා. බෙන්නේ බලය පාවිච්චි කරන්නේ කොහොමද? ගොඩක් වෙලාවට එයා කරන්නේ විනෝදයට දේවල් විනාශ කරන එක, නීති කඩන එක, එයාගේ බලය වැරදි විදිහට පාවිච්චි කරන එක. විල්කැක්ස් කෙවිල් ලෙමන්ගේ දෘෂ්ටියන් බිහිවෙන්නේ බෙන් නිසා. විල්කැක්ස්ට ඔම්නිට්‍රික්ස් එක ඕනුනේ එයාගේ ග්‍රහලෝකය පාලනය කරන්න. ඒත් බෙන් ඒක ගත්තට පස්සේ කරන්නේ මොකද්ද? අපි කතාව බලන්නේ බෙන්ගේ පැත්තෙන් නිසා අපිට එයා වීරයෙක් වගේ පේනවා. ඒත් විල්කැක්ස්ගේ පැත්තෙන් බැලුවොත් තමන්ගේ ලෝකේ බේරගන්න හදන කෙනෙක්ගේ සැලසුම් කඩාකප්පල් කරන වගකීමක් නැති ළමයෙක් විතරයි. මගේ අන්තිම පොයින්ට් එක බෙන්ගේ රහස. බෙන් 10 අල්ටිමේට් ඒලියන් බලපු අයට මතක ඇති අල්ටිමේට් ඒලියන්ස්ලා. මේ තියරි එකෙන් කියන්නේ අල්ටිමේට් ඒලියන්ස්ලා කියන්නේ නිකම්ම අප්ග්‍රේඩ් එකක් නෙමෙයි. ඒක හරිම පුරුදු සිමුලේෂන් එකක් කියලා. ඔම්නිට්‍රික්ස් එක පිටසක් කළ ජීවියෙක්ව අල්ටිමේට් ෆෝම් එකට ගේන්න ඒ ජීවියව අවුරුදු මිලියනයක් තිස්සේ නොනවතින යුද්ධයක් සිදුවෙන වර්චුවල් රියැලිටි එක හිර කරනවා. ඒ මිලියන ගානක වද වේදනාවෙන් පස්සේ තමයි ඒ ජීවියාගේ ශක්තිමත්ම කුරිරුම ෆෝම් එක හැදෙන්නේ. ඒ කියන්නේ බෙන් හැම සැරේම අල්ටිමේට් හියුමන් සෝලෝට පත් වෙනකොට එයා කරන්නේ අවුරුදු මිලියනයක් වදවින්ද සත්‍යයේ බලය ලබා ගන්න එක. ඒක කොච්චර අඳුරු දෙයක්ද? ඉතින් අපි පොඩි කාලේ ආසාවෙන් බලපු බෙන් 10 කාටුන් එක පිටිපස්සේ මේ වගේ ගැඹුරු අඳුරු කතා හැංගිලා තියෙනවා කියලා ඔයාලා හිතුවද? ඔම්නිට්‍රික්ස් එක කියන්නේ වරමක්ද? එහෙම නැත්නම් ඒක සාපයක්ද? බෙන් ටෙනිසන් කියන්නේ ඇත්තටම වීරයෙක්ද? ඔයාලා මේ තියරිස් ගැන මොකද හිතන්නේ? ඔයාලා දන්න තවත් බෙන් 10 තියරිස් තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ආගේ බෙන් 10 බලපු යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා bell icon එක click කරන්න. මේ වගේම තවත් කාටුන් අභිරහසක් එක්ක අපි ඉක්මනින් හමු. එහෙනම් ආදර ගිහින් එන්න. ජය වේවා.